ගරු ජනාධිපතිතුමනි, මම මේ කියන සෑම දෙයකටම මට පෙන්නන්න සමාජයක් පිළිගන්නා අන්දමින්, ලෝකයක් පිළිගන්නා අන්දමින් සෑම දෙයකම සාක්ෂි තියෙනවා. ජනාධිපතිතුමනි, දැනට අවුරුදු 7කට පෙර මාත් ගමන් ගන්නා වූ මාර්ගයේ යම් යම් තැන්වල අඩුපාඩු සිද්ධ වුණා, වැරදි සිද්ධ වුණා. ඒ වැරදි නිවැරදි කරගන්න නම් ජනාධිපතිතුමනි මධ්‍යස්ථව දකින්න ඕනේ වුණා. මධ්‍යස්ථව මම මාව දැකගෙන මගේ කෙලෙස් අවබෝධ කරගෙන මම මාව හදාගෙන එන්නා වූ ගමනේ මට දැනිච්ච දෙයක් තමයි මම වගේ අසරණ පුරවැසියන් මේ රට තුල අවබෝධයක් නොමැතිකමින් විවිධාකාර ගැටලු වලට මුහුණ දෙනවා. මේ ගැටලු වලින් නිදහස් වීම ප්‍රධාන ගැටලු තමයි ගරු ජනාධිපතිතුමනි ආර්ථික ආගමික දේශපාලනික ජනාධිපතිතුමනි දැනට වසර 4මාරක පෙර සිට මධ්‍යස්ථව ලෝකය දකිමින් මේ ගැටලු වර්තමාන මොහොතේ තියෙනා වූ ගැටලු අවබෝධ කරගනිමින් අභ්‍යන්තරයේ ගැටලු තියෙනවා, පේන සමාජය තුළ ගැටලු තියෙනවා. මේ සෑම ගැටලුවක්ම ප්‍රඥාවෙන් දැකලා මේ ගැටලු වලට හේතු දැකලා හේතු නැති කරන්න පුළුවන් විනිවිදභාවයක් යුත් මාර්ග දැකලා මේ මාර්ග පෙන්වන්න උත්සාහ කළා ජනාධිපතිතුමනි මධ්‍යස්ථව භික්ෂුන් වහන්සේලාගේ සිට රජයට අනුශාසනා කරන්න කියලා. මම මොකද භික්ෂුන් වහන්සේලාව මේකට සම්බන්ධ කරගන්න වීර්යය වඩන්නේ සහ උත්සාහ කරන්නේ ලෝකය මධ්‍යස්ථව දකින දර්ශනයක් තමයි බුද්ධ ශාසනය. මේ බුද්ධ ශාසනය රජවරු අරමුණු කරලා ධර්මය දේශනා කරන්නේ මධ්‍යස්ථව ඉඳලයි. ඉතින් ගරු ජනාධිපතිතුමනි පහසුම විදිහට අනුශාසනා කරන්න පුළුවන් පහසුම දර්ශනයක් මේ රට තුල පවතිනවා. ඒ නිසා භික්ෂුන් වහන්සේලාව සම්බන්ධ කරගන්න උත්සාහ කරා. ගරු ජනාධිපතිතුමනි ඔබතුමත් මම දැක්ක ප්‍රසිද්ධ වේදිකාවේ අර්බුද 3ක් කියනවා. ආර්ථික ආගමික දේශපාලනික. ඒ වගේම ගරු ජනාධිපතිතුමනි ඔබ ඉල්ලීමක් කරනවා මේ බුද්ධ ශාසනයේ හරය සහ අන්‍යාගම්වල ඇති විමුක්ති හරය තුලින් මිනිස්යාගේ ආකල්ප ගුණධර්ම හදන්න අනුශාසනා කරන්න කියලා. ගරු ජනාධිපතිතුමනි අපිත් ඒ කාලෙම දැනගත්තා රජයකට මධ්‍යස්ථව දකින්න බෑ, මොකද අභ්‍යන්තරයේ සහ බාහිරයේ ගැටලු තියෙනවා. ඒ ගැටලු විසඳමින් ඉන්නකොට කාලයක් නැහැ, විවේකයක් නැහැ ජනාධිපති කෙනෙකුට. අපි ඒක හොඳින්ම දන්නවා. නමුත් මධ්‍යස්ථව දේශනා කරන්න පුළුවන් පිරිස් ඉන්නවා. ඔබතුමා ආරාධනා කරේ ඒ මධ්‍යස්ථව යථාර්ථය පෙන්වන්න, මිනිස්යාගේ ආකල්ප ගුණධර්ම හදන්න, වැරදිච්ච තැනින් නැගිටින්න පුළුවන් විදිහට අනුශාසනා කරන්න කියලා. ජනාධිපතිතුමනි මේ භික්ෂු ශාසනය බුද්ධ ශාසනයේ හරය තුල තියෙනවා කෙනෙක් යම් දෙයක් කියනකොට ඔහුගේ රූපෙන්වත් කතා විලාසෙන්වත් බලන්න එපා කියලා. ගරු ජනාධිපතිතුමනි ඔබතුමාම ඉල්ලන ආර්ථික ආගමික දේශපාලනික ගැටලු වලට විනිවිද භාවයක් යුත් මේ මොහොතේ කාලෝචිතම සැලසුම් නිර්මාණය කරලා මම උපන් නගරේ ග්‍රාම සේවා වසමේ ග්‍රාම සේවකගේ ඉඳන් ප්‍රාදේශීය සභාපතිගේ ඉඳන් නාගරික කොමසාරිස්ගේ ඉඳන් රාජ්‍ය නීතියට අනුව 119 ගහලා 1990 ගහලා ඒ නම්බර් වලට කෝල් කරලා බුද්ධ්‍යංශේ නම්බර් සම්බන්ධ කරගෙන ඔබතුමාගේ ළඟම පෞද්ගලික ලේකම් වරුන් සම්බන්ධ කරගෙන ලේකම් වරුන්ට මේ සැලසුම් දුන්නා. ජනාධිපතිතුමනි මම මේ රටේ පුරවැසියෙක් විදිහට මගේ පවුල පැත්තකින් තියලා, අම්මා තාත්තා පැත්තකින් තියලා, දරුවා පැත්තකින් තියලා වනවාසීව ආරණ්‍යවාසී සේනාසනවල ධර්මය හදාරලා අනිත් ස්වාමින් වහන්සේලාගෙන් අනුශාසන අරගෙන අන්‍යාගම්වල තියෙන හරයත් අරගෙන මගේ ජීවිතේ මෙතෙක් කල් කැප කරේ ලෝකයට යහපතක් කිරීම පිණිස. ඉතා සංකීර්ණ වූ විදිහට මිනිස්යාගේ ගැටලු निराකරණය කරගන්නත් අනාගත ලෝකයට පැමිණෙන ගැටලු निराකරණය කරගන්නත් පුළුවන් ක්‍රමවේදයක් හැදුවා. ජනාධිපතිතුමනි ඔබතුමාගේ ළඟම පෞද්ගලික ලේකම් වලුන්ට මම ලැබෙන්න සැලසුවා. ජනාධිපතිතුමනි පුරවැසියෙක් විදිහට මම මීට වැඩිය මොනවාද කරන්න පුළුවන්? මට පුළුවන් මීට වැඩිය දෙයක් කරන්න. නමුත් මේ බුද්ධ ශාසනයේ හරය අවබෝධයෙන් ඉන්න මම
ප්‍රශ්නවල ගැටෙන්න කැමති නෑ. ලෝකය දුවනවා. ලෝකයට දුවන්න දීලා නතර වෙන තැන බුද්ධ ශාසනයේ හරය විමුක්ති හරය තියෙනවා. ඒක අවබෝධ කරගන්න කෙනෙක් ලෝකයේත් එක්ක ගැටෙන්නේ නැහැ. නමුත් ජනාධිපතිතුමනි අනුශාසනා කරන්න සිව්වනක් පිරිස ඉන්නවා. සහ අපි හොඳින්ම දන්නවා අන්‍යාගම්වලත් ප්‍රායෝගික අවබෝධයක් තියෙන ප්‍රඥාවන්ත පිරිස ඉන්නවා. ජනාධිපතිතුමනි උගත්කම මනින්න බෑ විභාගයකින්. ආචාර්ය පදවියකින් උගත්කම මනින්න බෑ. ඒක ඔබතුමාම ස්ටේජ් එකේ කියනවා. ඉතින් ගරු ජනාධිපතිතුමනි වර්තමාන මොහොත වන විට ඔබතුමා සහ ඔබතුමාගේ රාජ්‍යත් අනිත් දේශපාලන පක්ෂත් ඔවුන්ගේ අරමුණු කරා යෑමට වීරිය වඩනවා උත්සාහ කරනවා. අවිද්‍යාව තුල වාසය කරනකම් අවිද්‍යාවෙන්මයි ලෝකය දකින්නේ. විවිධාකාර අඥාන දෘෂ්ටි වලින්මයි ලෝකය දකින්නේ. ජනාධිපතිතුමනි හොඳින් මතක තියාගන්න මේ රාජ්‍ය කියලා කියන්නේ මේ ශ්‍රී ලංකා රාජ්‍ය අවිහිංසාවාදී නිර්මල දහමක් පවතින මේ නිර්මල දහමට අනුව පාලනය කරන රාජ්‍යයක් බව මතක තියාගන්න ඕනේ. ගරු ජනාධිපතිතුමනි ඔබතුමාගේ ආණ්ඩුවේ සහ නීතියේ තියෙන දුර්වලකමුත් විරුද්ධ පාක්ෂයකට දෙන්න මාග ඕනෑ තරම් සාක්ෂි තියෙනවා. විරුද්ධ පාක්ෂව කවුරු හරි ගැටලුවක් ඇති කරනවා නම් ඒ විරුද්ධ පාක්ෂවවලටත් මම මේ පෙන්නන කරුණු කාරණා පෙන්වන්න ඊමේල් කරලා සහ පෙන්වන්න දීපු තැන්වල සාක්ෂි සාධක තියෙනවා. ගරු ජනාධිපතිතුමනි මම මේ කිසිම කෙනෙකුට භික්ෂු බුද්ධ ශාසනයවත් අන්‍යාගම් මගෙන් පිට බාහිර කිසිම කෙනෙකුට චෝදනාවක් කරනවා නෙමෙයි. අපි හැමෝම පිළිගන්න ඕන දෙයක් තමයි අපිට යම් තැනක වැරදිලා ඒ වැරදිච්ච තැනින් අපි කොහොමද නැගිටින්නේ? වරදින්න මොනවාද හේතු? ඒ හේතු නැති කිරීමෙන් උදාවන යහපත මොනවාද කියලා දැනගත්තොත් තමයි නිවැරදි ප්‍රතිපත්තියකට අනුව නිවැරදි ක්‍රමවේදයක් ඔස්සේ යහපත කරා ගෙනියන්න පුළුවන්. ජනාධිපතිතුමනි අතීත කාලයේ සිටම අපේ කුඩා දරුවට ඉඳන් දෙමව්පියන්ට ඉඳන් රාජ්‍ය පාලනේ සෑම කෙනෙකුටම වැරදිලා තියෙනවා. වැරදිලා නැත්තේ ස්වාමින් වහන්සේ ධර්මය අවබෝධ කරගත් ප්‍රඥාවන්ත භික්ෂුන් වහන්සේලා සහ ඒ සිව්වනක් පිරිස තුල ඉන්න සහ අන්‍යාගම්වල හරය අවබෝධයෙන් ලෝකයට යහපතක් කරන පැහැදිලි චේතනාවෙන් වාසය කරන කෙනෙක් විතරක් අටලෝ දහමට කම්පා නොවි සැපසේ වාසය කරනවා. ජනාධිපතිතුමනි ඔබතුමාගේ පැහැදිලි ආරාධනාවක් ලැබුණොත් මේ භික්ෂු ශාසනයට පුළුවන් සිව්වනක් පිරිස තුලින් ඔබතුමාට සහ ලෝකයට මේ රාජ්‍යයට යහපතක් කිරීමේ සැලසුම් ලබා දෙන්න. මේ සියලු සැලසුම් නිර්මාණය කරලා ඉවරයි. ජනාධිපතිතුමනි අපිටත් සැකයක් තියනවා නැතුව නෙමෙයි මෙච්චර සංකීර්ණ වූ යහපත් ක්‍රමවේදයක් සහ මේ රට දියුණු කරන්න අවශ්‍ය ධනය ලැබෙන ක්‍රමවේදයක් සහ ධනයත් ඔබතුමාට පෙන්වා දීමෙන් ඔබතුමාගේ පෞද්ගලිකාංශයේ ඉන්න මහජන සම්බන්ධීකරණ ලේකම්ලගේ ඉඳන් පෙන්නලා දුන්නා. ඔවුන් ඇයි ඔබතුමත් සමග සාකච්ඡා නොකරන්නේ? සමහර විට සාකච්ඡා කරලත් මේ ගැන අවධානමක් යොමු නොකරන්නේ ඔබතුමාලට යම් තර්ජන ඇති. රාජ්‍යයට යටින් තර්ජන ඇති. ගැටලු ඇති. මේ හැම ගැටලුවක්ම දැනගෙන ඉන්නවා ජනාධිපතිතුමනි. අවබෝධයෙන් ඉන්නවා. දැලි පිහියෙන් කිරි කනවා වගේ දිය යටින් ගින්දර ගෙනියනවා වගේ මේ රාජ්‍ය යහපත් කරන්න පුළුවන් දර්ශනයක් තියෙනවා. මේ තමයි බුද්ධ ශාසනය. බුද්ධ දර්ශනය. මේ බුද්ධ ශාසනයට අනුව ලෝකේ බලවත් රාජ්‍යයන් පාලනය කරනවා. ඒ අයගේ උදව් මේ රාජ්‍යයට ලැබෙනවා. ජනාධිපතිතුමනි තුන්වෙනි ලෝක යුද්ධයක් ඇති වෙමින් පවතිනවා කියලා ඔබතුමාට තේරෙනවා ඇති. සහ ප්‍රඥාවන්ත අනිත් අයටත් තේරෙනවා ඇති. ගරු ජනාධිපතිතුමනි මේ ලංකා රාජ්‍ය බේරා ගැනීමට නම් මේ බුද්ධ ශාසනය හරය තුලින් නැගිටීමක් අවශ්‍යමයි. ඔබතුමා මේ ගැන අවධානමක් යොමු නොවුනොත් ගරු ජනාධිපතිතුමනි නිසැක වශයෙන්ම මිනිස්සු බලන් හිටියා වගේ දියසෙන්ලා, මිනිස්සු බලන් හිටියා වගේ රාවණයලා, මිනිස්සු බලන් හිටියා වගේ ආධ්‍යාත්මික නායකයින් එකතු කිරීමේ වැඩපිළිවෙලක් සැලැස්මක් දර්ශනය මේ ලෝක ධර්මතාවයට අනුව මේ ලෝකේ දුවන්නා වූ රිද්මයට අනුව
අපි ගාව තියෙනවා. ගරු ජනාධිපතිතුමනි, මේ රටේ ඉපදිලා තියෙන ජනතාව ඉතා කුසල් තියෙන, කුසල් මතු කරගන්න බැරි අකුසලෙන් ගැට ගැහිලා ඉන්න ජනතාවක්. නමුත් මොවුන්ගේ අතුලාන්තයේ යථාර්ථය තියෙනවා. ඒ යථාර්ථය පෙන්නන පියවරක්, පෙන්නන ප්‍රතිපත්තියක් තියෙන රාජ්‍යයක් තවට අපි දැක්කේ නැහැ. මේ ප්‍රතිපත්තිය එළියට දාපු ගමන්, යහපත් සැලැස්මක් එළියට දාපු ගමන් ජනතාව එකතු කරන වැඩපිළිවෙලක් ජනාධිපතිතුමනි අපි ගාව තියෙනවා. මේ ගැන අවධානම යොමු කරන්න, යහපත් විදියට මේ රාජ්‍යයට සහ ජනතාවට පෙළඹීම, ජනතාව විඳමින් පවතින අර්බුදකාරී වාතාවරණයෙන් ගැලවීමට නම් බුද්ධ ශාසනයේ අනුශාසනාව අවශ්‍යමයි. මේ සඳහා අවධානම යොමු කරන්න. එහෙම නැති වුණොත් රාජ්‍යයක් පිහිටවන්න අවශ්‍ය කරන සියලු ක්‍රමවේද සහ සැලසුම් අපි ගාව තියෙනවා. බුද්ධ ශාසනය හරය අවබෝධයෙන් ඉන්න අපි ගැටෙන්න කැමති නැහැ. නමුත් පාරමිතා පුරලා මේ බුද්ධ ශාසනයක් නිර්මාණය කරලා අතීතයේ ඉඳන් මුතුන් මිත්තන් මේක රැකගෙන ඇවිල්ලා, මහා සංඝරත්නය මේක රැකගෙන ඇවිල්ලා අයාලේ මිය දෙන්න බෑ. තවටත් මේ සත්‍තිස් බෝධිපාශික ධර්මය පවතිනවා. පටිච්ච සමුප්පාදාය ධර්මය පැහැදිලිව දේශනා කරන ස්වාමින් වහන්සේලා ඉන්නවා. එළි වෙනකන් අනුකම්පා සිතින් ධර්මයේ දේශනා කරන්නේ ලෝකයට යහපතක් කිරීම අරමුණු කරගෙන. ඒ ස්වාමින් වහන්සේලා සහ මේ බුද්ධ ශාසනය වෙනුවෙන් කරන්න බැරි දෙයක් නෑ ජනාධිපතිතුමනි. ඒ නිසා අවධානම අවශ්‍යමයි. කරුණා කරලා වැඩි කාලයක් නොයවා අවධානම යොමු කරලා මේ මිනිස්සු පත් වෙලා තියෙන පීඩන වලින් නැගිටීමට මිනිස්සුන්ට මාර්ගෝපදේශන දෙන්න මේ ගැන අවධානම යොමු කරන්න කියලා নমස්කාරව පූර්වක කාරුණිකව ඉල්ලනවා. තෙරුවන් සරණයි. යහපතක් වෙන්න ඕනේ ලෝකයාටම.